vlog number 4. අද උදේ 6ට විතර මම ගෙදරින් පිටත් වුණා සංස්කෘතික එක්ක. ඊට පස්සේ අපි සිංහරාජයට යන්න තමයි පිටත් වුණේ. වැද්දගල හන්දියට ඇවිල්ලා වැද්දගල හන්දිය කියන කඩේට ගිහිල්ලා එතනින් සංස්කෘතික එක්ක පාන්තියක් කරගෙන අපි හැමම සිංහරාජ කුඩව පාර දිගේ ඉස්සරහට ගියා. යනකොට හරිම ලස්සන ලෑන්ඩ්ස්කේප් view එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒත් එකම දෙනියම් vibe එකක් තියෙනවා මේ පාරේ යනකොට. මොකද ගස් අතරින් මාර ලස්සනට කලින් දවස් වැහැලා ඊම බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා අපිට බලාගෙන යන්න. බලමු ඉස්සරහට ගිහින් මොකද වෙන්නේ කියලා දවස්. අපි බයිසිකලේ සිංහරාජයේ කැම්ප් එක ගාවින් නවත්තලා අපේ ගමන පටන් ගත්තා. එතකොට අපි ස්ටාර්ට් ලයින් එකම හම්බුණා කුඩ ඉස්කෝලේ ගාවින්. අපි දෙන්නත් එක්ක මේ එතනින් හිමින්සරේ කෙටලපත්තල පාර තියෙනවා කුඩ ඉස්කෝලේ ගාවින් ඇතුළට යන පාරක්. ඒකේ අපි දෙන්නත් එක්ක ඉස්සරහට ගිහින් බැලුවා අපි හොයන්න ආවේද සිංහරාජයේ ඉන්න කුරුල්ලෝ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. ඉතින් පාන්දරින්ද ඇවිදිනවා තාම එක කුරුල්ලෙක්වත් හරියට හොයාගන්න බැරි වුණා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. මේ වගේ ලස්සන පාරක් දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. මම මීට කලින් කීපතාවක් මේ පාරවල් දිගේ ඇවිදලා තියෙනවා. එතකොට නම් අපිට කුරුල්ලෝ හම්බුණා. අද නම් තාම ඒ වගේ දෙයක් පේන්න නැහැ. බලමු. තාම නම් කුරුල්ලෙක් හොයාගන්න මොකද උනේ? නෑ. ගිහිල්ලා බලමු. අද චූටි පොඩි කුරුල්ලෝ කීප දෙනෙක් නම් සෙට් වුණා. ඒ වුණාට අපි බලාපොරොත්තු වෙලා ආපු දෙයක් නම් කරගන්න තාම බැරි වුණා. අපි බලමු ඉස්සරහට ගිහින් මොකද වෙන්නේ කියලා. සසුමරල එකපාරට නැවතිලා උඩ බලාගෙන ඉන්නවා කුරුල්ලෙක් දිහාද කියලා. බැලුනම් කුරුල්ලෙක් කියලා රැවටිලා තියෙන කොළයකට. දෙවරුවේ ගමන නිමා කරලා අපි අපේ උදේ ආහාරය ගන්න නැවතුණා. දැසන ආහාරය. කෙටලපත්තල පාර දිගේ ඇවිදලා ඊට පස්සේ අපි ආව සිංහරාජ නව පිවිසුමට. පිවිසුමින් ඇතුළට ආවට පස්සේ එතන අපිට බලා ගන්න පුළුවන් වුණා මාර කඩිසර කුරුල්ලෙක්. ඔයාලා හැමෝම දන්නවා මෙයා ගැන. මෙයාට කියන්නේ කැහිබෙල්ලා. කැහිබෙල්ලා කියන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සතෙක්. සිංහරාජය වගේ නිතර දකින්න ලැබෙන කුරුල්ලෙක් තමයි. ඒ වගේම කැහිබෙල්ලා කියන කුරුල්ලා වනාන්තර ස්තරයේ ඉහළම ගස්වල ඉඳලා පහළම ගස් දක්වා ඕනෑම ස්තරයක වාසය කරන කුරුල්ලෙක්. මේ සතාගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කඩිසරකම. ඇත්තම උගොත් එක තැන තප්පරයක්වත් ඉන්න නැති જાතියේ කුරුල්ලෙක් තමයි කැහිබෙල්ලා කියන්නේ. අපිට එදා කැහිබෙල්ලෝ රෑනක්ම හම්බුණා. අපි යාළගේ ෆොටෝස් කිහිපයක් කැප්චර් කරගත්තා. අපි බලමු ඒ ෆොටෝස් අතරින් ලස්සනම ෆොටෝස් ටික මම මේ vlog එකට එකතු කරලා තියෙනවා. එතනින් පස්සේ බලා ගන්න පුළුවන්. දෙයනේ කියලා බ්ලූ මැග්පයි වනම් ගහගත්තා. එන්න